නැන්දම්මා නැන්දම්මා කොහොමද මේ ගෑණි පරක්කු වෙනවා නංගනේ බබා මට මේ වගේ වන්නේ දැන්වල ඉඳලා හරි බබා චුට්ටක් ඉවසන්න ෂි මං තමයි ඉවසන්න ඕනේ හැටියට නැන්දම්මේ කොහොමනේ නෑනේ අම්මා ඉදිරිය නම් ඔය විදිහට කෑ ගහන්න එපා ඒ කියන්නේ මගේ සද්ද තමයි වට ඉවසන්න බැරි ඔව් මට ඉවසන්න අපි තාත්තා කිව්වා බදිදි මේ මිහ බදින්න එපා කියලා වන්නේ කි මොකද කියලා ලස්සනට වශී වෙලා මම පවන්සලා නෝන මොකද මේ පැත්තේ මට මේක කියන්න බෑ නේද එන්න සුසු ගෙට දැන් තමයි මරුණාද උඹලා අපිට කිව්වත් නෑ නේද මල ගෙදරවත් එන්න කමක් නෑ දැන් දීපල ටික ලියාගත්තා හැටි අම්මා මැරුණා මම මොකද නේද දීපල ටික ලියා ගන්න පුළුවන් නම් ටීවී එක නම් ඕනේ නෑ නේද බබා Ya, ini mana tidak ngerti dia feeling ngerti. Dua rekor mana double dan itu. Jangan coba. නැන්දම් ඔයාම දැන් කරා වෙනන් වත් තිබෙනක් දන්නේ නේ ඉතින් උඹලා මේ පැත්තේ විල් එකපාරම මහතුන් ගිල වතුරයක්වත් ගෙනින් මම අපිට මේ පැත්තෙන්න බෑද මුන් කොහෙද මහතුන් ආවේ? දැන් ටිකක් වෙලාවද ගිනි විචුම්බරයයි මදිනවුණු දෙන්නත් වෙන මේකද ලොකු ගින්නක් කවුරුද තමයි අද මුන් හතර දෙනා යන්නේ අම්මේ අපි ආවා. මොකද මේ අයියලත් ඇවිල්ලා. උඹලා මොකද කවදාකවත් නැතු මේ පැත්තට ඇවිල්ලා මොකද දන්නේ එකපාර මාම මතක් වෙලා තියෙන්නේ ඉඳ ගන්න පුතේ ආවා නම් මෙහෙන් මම දානවත් කියලා හිතුවද උඹලා මේ පැත්තට ආව එකපාරම බලනකොට ලොකුනෝන අර ෆොටෝ එක දැකලා වගේ ලොකු ලේලි හිතුවේ තුවා මැරලා කියලානේ උඹලා දැන් මාමලා ගන්න හිතන් ඇති මං දැම මැරෙන්නේ නැහැ මේ ඔක්කොම තෝ කියලා කියලා හිටිය පරට්ට බල්ලා බලන්න කම්මි මෙයාලා ආව දැම්ම මරාගෙන ඉන්නේ කිව්වත් වගේ. ඒකට අපි ආව උගාලකින් දැක්කේ නැතිනම් බලන්න ආවේ. අනේ ඉතින් උඹලා ගැන උඹලට ඉතින් මාව මතක් කියලා තියෙන්නේ මොකක් හරි දෙයක් ඇති ඉතින් මාස 3-4 පස්සේ මාව මතක් වෙන තරම්. අම්මි මේ පොල් ගස් වල පොල් ආදායම කොහෙටද යන්නේ? අනේ ඔව් පොල් ගස් වලට අතට දාලා මහන්සි ඇති. මම ගියන් මම මාරු ගාන ඉන්න උඹලම කතා කරගෙන ඉඳපළ හරිද? මොකද දෙන්නත් එක්ක මේ ඕ බින්දේ හරිද අල්ලන්න කන යන්න එපාවා අම්මේ නෑ මේ අපි මෙවුවා හොඳයිද කියලා බැලුවේ ඔයගේ ණය බාණ්ඩ යන්නේ ඔකමත් හොඳයි තමයි මේ අම්මේ දැන් මේ තියෙන දේපල වලට මොකද කරන්න හිතන් ඉන්නේ අක්කර ගන්නක පොල් වතුයි මේ ඊටමයි තව අපි දන්නේ දේවලුත් ඇතිනේ දැන් ඉවුණා කාට හරි දුන්නත් කමක් නෑ නේද දැන් ඉතින් මේවා බෙද්දත් කමක් නෑ නේද අක්කේ ඒක තමයි නංගි ඒ වගේ මම බලා ගන්න. මම මේ අනාථ නිවාසයකට දීලා වෙලා මම යන බඩගිනි නිවාසයකට. උඹලට නම් ඒක ගැන කිසිම දෙයක් දෙන්නේ. අම්මා හොම කතා කරන්නේ පාම්මේ. අම්මට මගේ හබ්බිය පොඩි කාලේ කොච්චර හොඳ සරකලා තියෙනවද? වෙන එකකින් වගේ නෙමෙයි. මො ඊජිප්තුවේ කෞතුකාගාර කැඩුවා කියලා ඉවරලා මෙතන ගුරුදිගුරු රැසීම මාව ලැජ්ජ කරලා රුපියල් 500ක් ඉල්ලන් ගිහලා ලැජ්ජා කරන්න නැතන ගිහලා. තාමත් මතකයිද? ඒකනත් බං ඕබා. ඒකට මගේ ඉෂා පොඩි කාලේ ඔය වගේ නොසන්ඩාල් වැඩ කරලා නැතුව ඇති නේ අම්මේ. ඔව් උඹලා තාත්තා අපේ ඇනිවර්සරි එකට මට මාල් ජෝඩි 5ක් ගෙනත් දුන්න. ලොකු මාල් ඩැංකියකට එක්ක. මම ඒක තෙන් තියදී මූ උඹලා ඉෂානිය රෑවිලා ගිහිල්ලා හීටරේක ඇතුළට දාලා මාවට සීතල ඇති කියලා. ඒත් ඒක මූත් නටලා එකත් එක්කම අයියෝ මගේ මාල් ටික. ඒකට අම්මා වට මාළු ජෝඩු 6ක් මරන් දුන්නේ. රංජන සාරිකා 6ක්. එනවා මෙතන.
අපි දැන් ඇවිල්ලා ගොඩක් වෙලා අම්මේ. මොකද අම්මද පරක්කුනේ. කොහෙවත් යන්නේ නැතුව හිටපුවාම එකපාරට කොහෙද ගියේ? උඹට කියන්නේ මං අද උදේ ඉඳලම බස් වලට වෙලා හිටියා කට්ට කාලා බැලෙන් දැන බස් එකක් නේද දුවලා කියලා නැග්ගා. බලද්දී ගාමන්ට් බස් එකක් යකෝ. ඒක නැගිලා මාත්‍රින් පාඩුවේ කියලා ගාමන්ට් යන එක. මං ඉතින් ලස්සනයිනේ. ඉතින් උඹට මා වාහනයත් එක්ක උඹලා මාව ගෙනියන්නේ නේද නෑනේ? හරි අම්මේ ඉතින් අපිටත් වැඩ තියෙනවානේ. අපි මේ අද ටයිම් එකක් අල්ලලාමයි ආවේ. අම්මා බලලා යන්න. අතෝ මුන්ට බොන්න මොන හරි දැන් ආවන. ඔහම ඉන්න මහතු මං හදන් ඉන්න. ගොඩක් වෙලාට මේ තේ හදන්නේ අපි හදියානේ. මට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ. එයා තමයි ගොඩක් වැඩ කරන්නේ. ඔව් ඉතින් අපේ පුතලා අපි හදලා තියෙන එහෙම තමයි. මාතාවනේ අතවල අම්මේ ඔයා හෙට දෙමළ ඇස්තලා ඉන්න අපි දෙන්න එන්නම් ඔය එක්කන් යන්න. ලෝය කෙනෙක් හම්බෙන්න. මොකටද? ලොයලා වහන් වෙන්නේ යන්නේ. මේ දේපලක් දියන්න එපැයි. දරු 3 දිනකට වෙන් කරලා ලියන්න ඕන නේ අම්මේ. හරි. ඒක මම බෙදලා වෙලාවට දෙන්නම් ඔයාලට. ඒක ඉතින් තා කොච්චර කාල තියෙනවද ඒක මං තම ජීතුමාට නින්නේ. හෙට අනිත් මැරෙන පාට් එකේ ඉන්නේ. අම්මේ මේ දේපල බෙදනවා නම් බෙදන්න නැත්තම් අපි යනවා. ආයෙ එන්නේ මේ පැත්ත පළාතේවත්. අද මස්සක් කරලා දෙන්න. ලෝභකම මේ දේපල තියන් ඉන්නේ. ලෝභිච්චි. ඔව් අපිත් කොලයක් ලෑස්ති කරන්න ආවේ. ඒකට තස්සනක් දාන්න. කොහමද? ඔයාලගේ එකට විතරක් අස්සන් දාන්නේ. අපිටත් මේ අයිතියක් තියෙනවා. එහෙම කොහමද? මොනවාවල දන්නේ අයිතිය තියෙන්නේ. මේ උඹ කවදාවත් නැතුව අම්මා ගාවට ඇවිල්ලා බොරුට කියවන්න එපා. අපි මෙච්චර කල් අම්මා බැලුවේ. දැන් එනවා කියවන්න. අනේ ඔව් බලලා මහන්සි ඇති. මහන්සි තමයි. ඇයි උඹ මොනවද කියන්නේ? මේ උඹලා දෙන එකක් වන්නා මාව නම් බලන්නේ නැහැ. උඹලා මෙතන ඇවිල්ලා හැමදේම හබ කරලා යමල්ලා යන්න මෙතනින්. ලෝකන්ට කන් ඉසිලන්නේ නැහැ නේද? මේ දේපල වලට අපිටත් අයිතියක් තියෙනවා. ඇයි උඹලාට දෙන්න කොයි අයිතියද? මෙයා මගේ දේපල. උඹලාට මේ ආයිතිය නේ. අම්මගේ දරුවෝ තමයි අපි බැඳලා ඉන්නේ. ඒක මම දරුවොත් එක්ක බලා ගන්න. උඹලාට නෙමෙයි ඇතිනින් දරුවෝ. මේ ඔයා අපේ ගෙදර එක්කන් යන්නම් අපි. අපිට මේ දේපල ලියලා දෙන්න. එච්චරයි. මේ වැඩිපුර අයිති දෙන්නේ අපිට. අනේ මේ ඔයාලට බැලුවේ නැහැ කියලා. අනේ ඔව් බැලුවා මොනවද දන්නේ නැහැ නේ උඹලා මෙච්චර කල් මාව බැලුවේ. ඔව් උඹලා සල්පතිය මට මතක නැහැ කියලා හිතන්නේ. උඹලා මෙතන සල්පතිය මට හොඳද? අනේ මේ කොමේෂා මුඩ දැම්මම කෝල් එක ආවනේ. හොර කියන්නේ කියෙන්නේ නැති කෝල් එකෙන් නැත්තේ. අනේ කවුද කෝල් එකේ? අයියා ක්ලබ් එකේ රන්නට හිටියේ. ඔයා ඒව දන්නවද? අපිට කියවන්නේ. අනේ මේ තමුසේගේ ඔය හබී ගැන අපිනේ දන්නේ. මොනවද දන්නේ? කියනවා බලන්න. කියනවා බලන්න. මොනවද කියන්නේ? මගේ මිනිහාගේ දේවල් උඹට කියන්නේ. මොකද උඹලා දෙන රාන්ඩු වෙන්නේ? කිසිද උඹලා දෙන්නට? උඹේ ළමයින්ද තමයි. අනේ ඔව් මගේ ළමයි නම් මම එහෙම හදලා නෑ. උඹලා බලපල්ල උඹලා ගැඳු. උඹලාට මෙතන පිළිවෙලට ඇඳගෙන හැස්සෙන්න අනේ අම්මේ ඔයාට අපේ ඇතුන් තමයි පේන්නේ. අම්මට ගැලපෙන්නේ අනේ මේ පළේ මට වරෙන්ද මං අනේ තොපිට බලපන්. ඒක තමයි. ඔයාගේ විලාසන් දීප තමයි මේ අපි අදන් ඉන්නේ කියවන්නේ. අතර අපේ දේපල ටික බෙදා දෙන්න ඕනේ. පොළොව එක කරපන්. උඹලා අද නෙමෙයි කොයි දවසකත් ආයෙ උඹලාට නම් මේ දෙපොළ දීලා දෙන්නේ නෑ. ඇයි උඹලා මෙතන හදපොළ නෙමෙයිනේ. උඹේ වෙල ඔබ කමිනේ තමයි උඹ හොම මේ උඹලා නම් මේ දෙපොළ කවදාකවත් දෙන්නේ. මේ මං හදාපු උඹලා ඔබ කමනේ. ලෝභ තමයි තියෙන්නේ. උඹලා පුතාලා මේව හදන්න ආවේ නෑ නේද? නවත්ත. ඇයිම නවත්තන්නේ? අනේ මේ උඹලාට නම් මේ කිසි දෙයක් මම මෙයා දෙන්නේ මගේ ඔක්කොම චූටි පුතාට. චූටි පුතා දාන්න අනේ ඇත්තට චූටි පුතා ලොකෝ තිරාටි දා හොර ගෑනිත් එක්ක රින් ගරින් ඉඳලා චූටි පුතා දාන්න හොර ගෑන්නේ තොපේ මිනිස්සයන්ට වගේ. අනේ අපේ මනුස්සයනේ කිසි හොර ගෑනු නැහැ හරිද? ඒක බලා ගන්නවා වගේ මට පේන්නේ. අනේ ඔව් මට නම් ඉන්නවා. දේපල ටික සංසාරේ ඒක මම බලා ගන්නවා. මං චූටි ලේලියට චූටි පුතා ඔබ ගන්නේ පවච්චර තමසේ කොල්කම් තමයි තියෙන්නේ. ඒක මම බලා ගන්නවා. ගෑනි චූටි ලේලියාම් තේරෙයි ඔයාලට. නේ චූටි ලේ ලොකුද දන්නේ නැහැ. ඇත්තද? එහෙනම් චූටි ලේලිත් එක්ක මින්නකෝ කවදා හරි උඹට තේරෙයි අපේ ආගේ. වරිනා කියන්නේ මම බලා ගන්නවාකෝ. උඹලා ඕනේ මට කිසි ඇති නෝ. බබා ඔයාලා කොහෙද ගියේ? කොයි හරි වගේ දින්නේ? ඉන්න අපි දෙන්න එනවා. වරෙන්නම් කියන්න. ඇති මට පාඩේ ඒක. යන්නේ එකමයි හොඳ. උඹලා යනකම් තමයි මමත් බලන් හිටියේ. උඹලා දෙන්නකො මගේ දේපල. දේපල? මගේ සිතුවිලි මුතු කළා එක කල්මින් ඔබ මා පසංග කළා වැසිමින් ඔබ වයිදුවේ ආවද මගේ චෝටි ලේලි එන්නේ යන්න අතට පාඩේ වෙන්න
චූටි ලේලි තමයි ඉතින් ආයේ හොඳම කියලා. බලද්දී අර ලොකු ලේලි පොඩි ලේලි දෙන්න සැලකුවා මට හොඳට. අන්තිමට දැන් මට මේකද වැඩ කරන්න තාම දැන් අන්තිමට වැඩ කාරියෙකුත් වෙලා. අපරාධි මම මේ දේවල් කරේ. මට ඉතින් හැමදාම මේ දිකට බද කර ඉන්න තමයි ඉතින් මොනවා කරන්නේද මගේ ගොන්කමට මම ඉතින් ඒක බැඳිරියට දුන්න එකයි ඔක්කොම දේවල්. ඉතින් දැන් මේ ඔක්කොම කරන අපරාධ චූටි ලේලි උන් පුතා මට තේත් හදවල් දෙන්න දැන් මම තාම මොකද වැඩ කරලා දෙන්නේ අපරාධ මං කිව්වා මේක මං කවුද ඉතින් මේ වගේ දේවල් කරලා ඉතින් බීලුත් නෑ ගෙදර බීලුන් ගේන්නත් ඕන නැත්නම් අර ගේන්න මම බාගෙන ගත්තා. මම දැන් මේ ඔක්කොම වැඩ කරන්න ගා තියෙන පා වෙනවා දැන් මට. මම අර බොරුවට නිකන් මේ ගෑන් කියලා දුන්න ඔක්කොම බොරුවට සත්‍ය අන්න තිබ්බා අපේ පුතාලා ගාවට. මම බොරුවට මේ වල දුක් දැන් ඉතින් මොකද කරන්නේ මේ ඉතින් මට තමයි මේක ඔක්කොම වැඩ කරන්න ගා බොරුවට අවදන් දෙන්න නැතුව දුක් කරන්නේ. දැන් නැතයි ගෙනියට මම තාම මේ විතර ඔක්කොම වැඩ කරනවා මං අනික දැන් බාලියක් වත් මට අපරාධි මටත් ඒකර මනුස්සයත් එක්කම නැති වෙලා යන්නේ දැන් ඉතින් මට තව වැඩ කණියක් වගේ වැඩ කරන්න වෙලා තියෙන්නේ මොනවා කරන්නේ දැන් ඉතින් මට තාම මේ ඔක්කොම වැඩ කරන්න මට එපා වුණා දැන් මේකෙන් වැඩ කරන්න මට කිසි වැඩක් නැහැ අයියෝ ගිහිල්ලා පදිවට දැන් මට කොනකොට ලස්සතරින් ගන්නලා තියෙන්නේ මොන කර්මයක්ද මේ මට වෙලා තියෙන්නේ අයියෝ දැන් ඉතින් ඉවරයි මටම තමයි දැන් ඉතින් දවසක් නගින්න වෙලා තියෙන්නේ බුදු අම්මේ මගේ කොන්ද මදේ ඔලුතෙන් ගෙන අපු ලේලිත් එක්ක වැඩ කරන්න ගියා කොන්ද මේ ජීවිත දෙන සම්සාරවන්දි සම්සාර යන මහලට ආයේ මේ පැත්තට පාත එන්න. දැන් ඉතින් ඕලං වඩන්න. දැන් මේ ඔක්කොම මගේ. ඒකින්ද මේ බඩු බෑග් එකත් අරගෙන තමසට දැන් ඉතින් යන්න පුළුවන්. ඕකේ? ආයේ මේ පැත්ත පස්පාගෙන හැම නෙමෙයි. වගේ නාටකම කිතරවත් තියාගන්න බෑ. මේ තමසගේ මහලක ෆොටෝ එකත් අරගෙන මේ යනවා. මේව ඉතින් කිසි ආයෙ වඩ වැඩක් නෑ. ඕකේ? මට මේවා වෙන්නේ නැහැ මම දැනගෙන තමයි ඉතින් උඹලා ඉතින් මට කියන්න ඕනේ මම කොහොමද ඉදිරියට යනවා උඹලා ලැජ්ජාවක් කරන්නේ නැහැ මම අනේ මාත්‍යෝ කීයක් හරි දීලා යන්න මාත්‍යෝ අනේ මාත්‍යෝ කීයක් හරි දීලා යන්න අනේ පුතේ මට කීයක් හරි දෙන්න පුතේ අනේ පුතේ ඔයාලා මාව එක්ක පුතේ අනේ පුතේ මට කීයක් හරි දෙන්න පුතේ අනේ මාව එක්ක යන්න පුතේ ඔයාලට මම මෙච්චර කාල බොරුවක නැද්ද මට මේ වෙලා තියෙනවා පුතේ බලන්න පුතේ අනේ පුතේ මාව අපි අම්මා බං මේ නැන්ද අම්මනේ ඔයාගේ අම්මා සුදු අනේ හිතා ගන්නත් බැහැ අනේ පුතේ මාව එක්ක යන්න අය වගේ චූටි දෙන්නේ නැත්ත අනේ පුතේම කියන්න එපා පුතේ කන්ද විතරක් අපි අම්මා බා යන්න යම් බබා මහත්තයෝ උංග කාලෙකින් කාලා නෑ මහත්තයෝ අනේ මට කීයක් හරි දෙන්න මහත්තයෝ මගේ දුවල අනේ පුතේ කීයක් හරි දීලා යන්න පුතේ ඔයාලට මාව මතක නැද්ද අනේ පුතේ මම ඔයාගේ අම්මා අනේ පුතේ කීයක් හරි දීලා යන්න පුතේ මේ වහිනවත් එක්ක අපි අරන් යන්න. අනේ මේ අපිට කිසි දෙයපලක් දුන්නේ නැහැ. මෙහෙ යන්න අක්කිලා එකට. අනේ දැන් ඉතින් මං ඉවරයි මං ඉතින් තිබ්බ මේකට මම මගේ ඔක්කොම මගේ චූටි දෙන්න දුන්නා කවුද හිතේ මේ ගෑණි මට මේව කරයි කියලා පුතා මිනිස්සුන්ට ජීවිතේ වටිනම දේවල් එකම දිගට අහිමි වෙනකොට මට මොකද වෙන්නේ මිනිස්සු තරයි වෙන්නේ